පසුගිය කොටසින් යුවීගේ ආදරය බිඳුණු හැටි අපි දැක්කා. ඒත් මාස 3කට පස්සේ ඇය ආයෙමත් එන්නේ පුංචි දරුවෙක් එක්ක. ඒ දරුවා කාගේද? අද අවසානයේ කොටසින් බලමු. මාස 3කට පස්සේ යුවී ආයෙමත් ඒ විශාල දොරටුව ඉස්සරහා හිටගත්තා. එයාගේ අතේ තිබුණේ අර්ජුන්ගේ ලේ වලින් හැදෙන පැටියාගේ ස්කෑන් වාර්තාව. එයා හිමීට කාමරයට යද්දී අර්ජුන් උණ ගැනිලා අසරණව ඇඳ උඩ වැටිලා හිටියා. යුවීව දැකපු ගමන් අර්ජුන්ගේ හිතේ තිබුණු පරණ සැකය, කේන්තිය ආයෙමත් ඇවිලුණා. තම්සට ඕන වුණු නිදහස මම දුන්නා නේද? දැන් මොකටද ආයෙත් ඇවිත් මට රිදවන්නේ? යුවී අඬ අඬාම අත්සන් නොකරපු ඩිවෝස් පේපර් ටිකයි ස්කෑන් රිපෝට් එකයි අර්ජුන් අතට දුන්නා. බලන්න අර්ජුන්, මගේ බඩේ ඉන්න ඔයාගේම පැටියා. මං වෙන කාලඟටවත් ගියේ නෑ. ඒත් අන්ධ වුණු සැකය නිසා අර්ජුන්ගේ රිපෝට් එක යුවීගේ මූණටම විසිකරලා දැම්මා. මාස 3කට කලින් තමුස වෙන කොල්ලෙක්ගේ කාර් එක නැගලා යද්දි මම දැක්කා. දැන් නැවිත් කියනවා මේ මගේ දරුවා කියලා. යනවා යන්න මගේ ගෙදරින්. තමන්ගෙම ලේ සැක කරද්දී යුවීගේ හිත කැබලි වලට කැඩිලා ගියා. ඔයා මගේ ආදරය සැක කළා අර්ජුන්. අදින් පස්සේ මගේ දරුවට තාත්තෙක් නෑ කියලා මං හිතා ගන්නවා. යුවී මහ වැස්සෙම පස්ස නොබලා දිව්වා. පැය කිහිපයකට පස්සේ අර්ජුන්ගේ ෆෝන් එක රින් වුණා. කෝල් කළේ නේෂනල් හොස්පිටල් එකෙන්. මිස්ටර් අර්ජුන්, යුවී කියන ප්‍රෙග්නන්ට් කෙනා ඇක්සිඩන්ට් වෙලා හොස්පිටල් එකට ඇතුළත් කළා. එයාගේ බෑග් එකේ තිබ්බ ඩිවෝස් පේපර් වලින් තමයි මහත්තයාගේ නම්බර් එක හොයාගත්තේ. පුළුවන් තරම් ඉක්මනින් එන්න. අර්ජුන්ගේ අතින් සිගරට් එක බිම වැටුණා. එයා යුවීට කේන්ති ගත්තත්, එයාව රිදෙව්වත් යුවී අනතුරට ලක් වෙලා කියන අමුතු බය එයාගේ මුළු ඇඟම හිරිවට්ටලා දැම්මා. අර්ජුන් තමන්ගේ වාහනේ කී එක අරගෙන හොස්පිටල් එක දෙසට දිව්වා. හොස්පිටල් එකේ ඉමර්ජන්සි යුනිට් එක ඉස්සරහා රතු ලයිට් එකක් පත්තු වෙලා තිබුණා. ඩොක්ටර් එළියට ආවේ මහා ලොකු කනගාටුවක් මූණේ තියාගෙන. ඩොක්ටර්, එයාට කොහොමද? අර්ජුන් ඇහුවේ බයින්. I am sorry අර්ජුන්. එයාගේ උදරයට වුණු තද පහර නිසා ඒ කුසේ හිටපු මාස 3ක පැටියාව බේරගන්න අපිට බැරි වුණා. අභ්‍යන්තරයෙන් විශාල ලෙස ලේ ගැලීමක් සිද්ධ වුණා. ඒ පුංචි ජීවිතේ නැති වුණා. අර්ජුන් එකපාරටම ගල් වුණා. එයාව යුවීව සැක කළාට, ඒ දරුව තමන්ගේ නෙවෙයි කියලා කෑ ගැහුවට, ඒ නැති වුණේ තමන්ගෙම ලේ කියන ඇත්ත එයාගේ හිතට යකඩකින් ගහනවා වගේ දැනුණා. පැයකට පස්සේ අර්ජුන් යුවීව දාලා තිබුණු දැඩි සත්කාර ඒකකයට හිමීට ඇතුළු වුණා. එයා වෙවුලන අද්දකින්ම තමන්ගේ බඩ අතගාද්දී එතන තිබුණු ඒ වෙනස එයාට හොඳටම දැනුණා. මගේ බබා කෝ? අනේ මගේ පැටියා. අර්ජුන්, මගේ පැටියා කෝ? මගේ බබාට මොකද වුනේ? අනේ මගේ පැටියාව මට දෙන්න. යුවී පිස්සුවෙන් වගේ කෑ ගැහුවා. ඩොක්ටර්ස්ලා ඉක්මනින් ඇවිත් එයාට නිින්ද යන්න බෙහෙතක් විද්දා. යුවීගේ ඇස් දෙක හිමීට පියවෙද්දී එයාගේ කම්බුල් දිගේ අන්තිම කඳුළු බිඳුව ගලාගෙන ගියා. එයාගේ ඇස් දෙක නතර වෙලා තිබ්බේ කාමරේ සුදු පාට සෙවිලම දිහා විතරයි. එතන තිබුණේ මහා ලොකු අඳුරු නිහඬතාවයක් විතරයි. යුවී තමන්ගේ හදවත ඇතුළෙන්ම අර්ජුන්ගේ සහ මුළු ලෝකයෙන්ම ඈත් වෙලා ඉවරයි කියන ඇත්ත අර්ජුන්ට තේරුම් ගියා. ඒ සිදුවීමෙන් පස්සේ මාසයක් විතර කාලයක් මහා පාළු විදිහට ගෙවිලා ගියා. යුවී වචනයක්වත් අර්ජුන් එක්ක කතා කළේ නැහැ. එක දවසක් උදේ යුවී හිමීට කාමරයෙන් බැහැලා සාලේ වාඩි වෙලා හිටපු අර්ජුන් ළඟට ආවා. මාසෙකට පස්සේ යුවී අර්ජුන්ගේ මූණ දිහා කෙලින් බලපු පළවෙනි පාර ඒක. අර්ජුන්, අපි අද ගමනක් යමුද? අපි කවින්ව හම්බ වෙන්න යමු. කවින් කියන නම ඇහෙද්දී අර්ජුන්ගේ මූණ තද වුණත් යුවීගේ මූණේ තිබුණු ඒ සීතල බැල්ම ඉස්සරහා අර්ජුන්ට බෑ කියන්න ශක්තියක් තිබුණේ නැහැ. එයා වාහනය පදවගෙන ගියා. පැය භාගයකට පස්සේ එයාලා ලස්සන චූටි ගෙදරක් ඉස්සරහා වාහනය නතර කළා. ගෙදර ඉස්සරහා තිබුණු පුංචි වත්තමද ලස්සන දර්ශනයක් මැවී තිබුණා. කවින් හිටියේ එයාගේ බිරිඳගේ අතින් අල්ලගෙන. කවින්ගේ බිරිඳ හිටියේ ගැබිනියක් වෙලා. එයාගේ කුස සෑහෙන්න නෙරා ඇවිත් තිබුණා. කවින් හරි ආදරෙන් එයාගේ බිරිඳගේ බඩ අතගාමින් එයාගේ නල්ලට හාදුවක් තියෙන හැටි අර්ජුන් තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ දර්ශනය දැකපු මොහොතේම අර්ජුන්ගේ පපුව මැදින් මහා යකඩකින් ඇනලා පලනවා වගේ දරා ගන්න බැරි තරම් ලොකු වේදනාවක් ගලාගෙන ගියා.
එයාගේ ඔළුව ඇතුලේ තිබුණු මුළු ලෝකයම එක තප්පරයෙන් විනාශ වී ගියා. කවීන් කසාද බැඳලා. එයාගේ වයිෆ් ප්‍රෙග්නන්ට්. එතකොට එදා යුවී කවීන්ගේ කාර් එකට නැග්ගේ නිකම්ම නිකන් යාළුවෙක් විදිහට විතරයි. යුවී කිව්ව හැම වචනයක්ම අමුයේ ඇත්ත. එයාගේ කුසේ හිටියේ එයා මහපාර ලේවිලක් මැද නැති කරගත්තේ වෙන කාගේවත් නෙමෙයි අර්ජුන්ගෙම ලේ අර්ජුන්ගෙම පැටියව. යුවී වෙනසක් නොපෙනෙන විදිහට කවීල්ලාට සුබ පතලා ආපහු වාහනයට ආවා. වාහනේ ඇතුලේ තිබුණේ මහා නිහඬතාවයක්. යුවී හිමීට අර්ජුන් දෙසට හැරුණා. දැන් ඔයාට සතුටුයිද අර්ජුන්? ඔයා මාව විතරක් නෙවෙයි සැක කළේ. ඔයාගේම ලේන් හැදුණු කිසිම වරදක් නොකරපු අපේ පැටියයි ඔයා මගෙන් උදුරගත්තේ. යුවීගේ ඒ සීතල වචන ටික අර්ජුන්ගේ කන් අස්සේ මහා හෙන හඩක් වගේ රැව් දුන්නා. අර්ජුන්ගේ කටින් එකපාරටම මහා ලොකු එකගැසීමක් පිට වුණා. එයා වාහනේ ස්ටයරින් වීල් එක උඩ ඔළුව තියාගෙන පුංචි එකෙක් වගේ මහා අයියෙන් හඩාගෙන වැටුණා. මට සමා වෙන්න යුවී. අනේ මට සමා වෙන්න. මම තිරිසනෙක් යුවී. මගේ ඒ තිත්ත සැකය නිසා මං මගේ පැටියව නැති කරගත්තා. මං ඔයාගේ මුළු ජීවිතේම විනාශ කළා. ගෙදර ආපු අර්ජුන් පහළ සාලේ සෝෆා එක උඩ වැටි මූණ දෙයතින් වහගෙන පැය ගාණක් තනියම ඇඬුවා. තමන්ගේම අතින් තමන්ගේම ලේ තමන්ගේම වැරැද්දෙන් තමන්ගේ මුළු ජීවිතේම විනාශ වුණා නේද කියන ඇත්ත මතක් වෙද්දී අර්ජුන්ගේ හිත ඇතුලෙන් මහා ලොකු පසුතැවීමක් දරා ගන්න බැරි වේදනාවක් ආවා. එකපාරටම යුවී ආයෙම හිමීට ඇවිත් අර්ජුන් ඉස්සරහා දන ගැහුවා. එයා වෙවුරන අත් දෙකෙන් අර්ජුන්ගේ කඳුලෙන් බර වුණ මූණ තමන්ගේ අත් දෙකට ගත්තා. අපේ පැටිය නැති වුණා අර්ජුන්. ඒත් මම තවත් අපි දෙන්නගේ ජීවිතේ විඳවන්න දෙන්නේ නැහැ. ඔයා විඳෙව්වා ඇති. මමත් විඳෙව්වා ඇති. අපේ පැටිය අපෙන් ගියේ අපි දෙන්න ආයෙත් එකතු කරන්න පාර හදලා දීලා වෙන්නේ නැති අර්ජුන්. අර්ජුන්ට තමන්ගේ කන් දෙකවත් අදහ ගන්න බැරි වුණා. එයා එකපාරටම යුවීව තමන්ගේ පපුවට තද කරලා බදා ගත්තා. එයා යුවීගේ කොණ්ඩේ අස්සේ මූණ තියාගෙන මහ හයියෙන් ඇඬුවා. මං තිරිසනෙක් යුවී. මට සමා වෙන්න රත්තරන්. දැන් නැති අර්ජුන්. මට ඔයාගේ සැකය ගැන කේන්තියක් ආවා. ඒත් මට ඔයා නැතුව ජීවත් වෙන්න බෑ කියලා මම දන්නවා. අර්ජුන් යුවීගේ මූණ දිහා බැලුවේ අසීමිත ආදරයකින්. එයා හිමීට ඉදිරියට ලන් වෙලා යුවීගේ නළලට තද හාදුවක් තියුවා. මාස ගණනාවකට පස්සේ දෙන්නගේ හුස්ම එකට එකතු වෙද්දී ඒ හදවත් දෙකේ තිබුණු හැම වේදනාවක්ම හැම සැකයක්ම සදාකාලෙටම දිය වෙලා ගියා. ඒ ආදරණීය මොහොතම අර්ජුන් යුවීව තමන්ගේ ශක්තිමත් අත් දෙකට වඩාගෙන කාමරය දොර අරිනකොට මහවැස්සේ සීතල හුළඟ ජනේලෙන් ඇතුළට ගලාගෙන ආවා. අවුරුදු 33ක් වුණු පිරිමිකමෙන් පිරුණු තද ගති තියෙන අර්ජුන්ගේ පළල් පපුවට අවුරුදු 23ක් වුණු යුවීගේ පුංචි සිනිඳු සිරුර තද වෙලා තිබුණේ මහා අමුතුම ආශාවකින්. මාස ගණනාවක වෙන්වීම හිතේ තිබුණු සැකය සහ නැති වුණු පැටියගේ වේදනාව මේ මොහොතේ එයාලගේ සිරුරු ඇතුලේ ලොකු ගින්නක් විදියට ඇවිලෙන්න පටන් ගත්තා. අර්ජුන් හිමීට යුවීව ඇඳ උඩින් තියලා එයාගේ ඇඟ උඩට බර වුණා. අර්ජුන්ගේ තද රළුවත් යුවීගේ නිරුවත් වුණු ඉනවටේ තද වෙද්දී යුවීගේ ඇඟ පුරාම හිරුගඩු පූදින හැඟීමක් ගලාගෙන ගියා. අවුරුදු 33ක පිරිමියෙකුගේ ඒ රළු ආධිපත්‍ය පිරුණු ස්පර්ශයේ ඉස්සරහා අවුරුදු 23ක කෙල්ලෙක් වුණු යුවීගේ සිරුර සම්පූර්ණයෙන්ම සලිත වුණා. අර්ජුන් යුවීගේ සුදු බැලි උණු බෙල්ල අස්සේ මූණ තියාගෙන එයාගේ සුවඳ තදින් හුස්මට ගත්තා. එයාගේ උණුසුම් තොල් යුවීගේ බෙල්ල දිගේ උරහිස දිගේ හිමීට පහළට දිස්සා යද්දී යුවී අර්ජුන්ගේ කොණ්ඩේ අස්සෙන් ඇඟිලි යවමින් එයාව තමන්ගේ ඇඟට තවත් තද කරගත්තා. ඔයා මගේ විතරයි යුවී. මගේ විතරයි. අර්ජුන් ගොර හැඩි කටහඬ යුවීගේ කන ළඟ රැව් දුන්නා. එයා යුවීගේ තෙත බඩිත උණු තොල්පෙති ආයෙමත් තමන්ගේ තොල් අතරට අරන් හරිම ආශාවෙන් සිප ගන්න පටන් ගත්තා. මහවැස්සේ සීතලාසේ එයාලගේ සිරුරු වලින් ගැලූ උණුසුම මුළු කාමරය පුරාම පැතිරී ගියා. මාස ගානක ආශාව එකතු වෙලා එදා රෑ දෙන්නා එකිනෙකාව සම්පූර්ණයෙන්ම තමන්ගේ කරගත්තා. රෑට දෙන්න අතරේ මොනතරම් ලන්වීමක් තිබුණත් දවල් කාලයේදී යුවීගේ හිතේ තියෙන අර පරණ තුවාලේ හිමීට මතුවෙන්න පටන් ගත්තා.
එක දවසක් උදේ අර්ජුන් යුවීගේ ළඟට ඇවිත් නළලට හාදුවක් තියන්න හදද්දිම යුවී අහක බලාගත්තා. රෑට මගේ ඇඟ ඔයාට අවනත වුණාට මගේ හිත ඇතුලේ තියෙන්නේ නැති වුණු අපේ පැටියාගේ වේදනාව එකපාරටම නැති වෙන්නේ නෑ අර්ජුන්. මට කාලයක් ඕනේ. යුවී ඇස් වලින් කඳුළු පනිද්දි කිව්වා. යුවීගේ හිතේ තියෙන ඒ පරණ තුවාලේ සුවපත් කරන්න නම් මේ පරිසරයෙන් එයාව වෙනස් තැනකට ගෙනියන්න ඕන කියලා අර්ජුන් තීරණය කළා. එයා සති දෙකක නිමාඩුවක් දාලා යුවීගේ අකමැත්ත මැදම එයාව වඩාගෙන ගිහින් වාහනේට දාගෙන නුවරඑළියේ තිබුණු එයාලගේ බංගලාවට අරන් ගියා. නුවරඑළියේ මීදුම් සීතලස්සේ ගිනි මැලේ උණුසුම මැද අර්ජුන් දැක්වූ අසීමිත ආදරය සහ උණුසුම් ස්පර්ශය හමුවේ යුවීගේ හිතේ තිබුණු හැම කේන්තියක්ම හිමීට දිය වෙලා ගියා. ඒ සුන්දර කාලය දෙන්නගේ ජීවිතයට අලුත් එළියක් අරන් ආවා. එයාලා කොළඹ ගිහින් ආවට පස්සේ මාසයක් විතර ගියාම එක දවසක් උදේ යුවීට තදින් ඔළුවේ කැල්කැවිල්ලක් සහ වමනේ යන ගතියක් ආවා. අර්ජුන් බයෙන් වගේ එයාව හොස්පිටල් එකට අරන් ගියාම ડોක්ටර් පරීක්ෂා වාර්තා බලලා ලොකු සර්ප්‍රයිස් එකක් දුන්නා. යුවී ප්‍රෙග්නන්ට් විතරක් නෙමෙයි එයාගේ කුසේ නිවුන් දරුවෝ දෙන්නෙක් ලස්සරන වැඩන බව ડોක්ටර් කිව්වා. නැති වුණු එක බබා වෙනුවෙන් දෙවියන් වහන්සේ එයාලගේ ජීවිතේට බබාලා දෙන්නෙක්ම එවලා තිබුණා. කාලය ගෙවී ගොස් යුවීගේ බඩ ලස්සනට ලොකු වෙලා තිබුණු එක්තරා හවසක එයාලගේ ගෙදර ඉස්සරහා නුපුරුදු වාහනයක් ඇවිත් නතර වුණා. ඒකෙන් බැස්සේ කාලයක් තිස්සේ විදේශගත වෙලා හිටපු යුවීගේ ආදරණීය තාත්තා. තමන්ගේ එකම දියණියව දකින්න ආපු තාත්තව දැකලා යුවීගේ ඇස් වලින් සතුටු කඳුළු කඩන් වැටුණා. අර්ජුන් නිහතමානීව එයාගෙන් සමාව ඉල්ලද්දි යුවීගේ මූණේ තිබුණු සතුට දැකපු තාත්තා එයාලට ආශිර්වාද කරලා එයාලා ළඟින්ම නතර වුණා. මාස කිහිපයකට පස්සේ හොස්පිටල් එකේ VIP කාමරයේදී ලස්සන නිරෝගී පුතෙකුයි දුවෙකුයි ලෝකයට බිහි කරමින් යුවී අර්ජුන්ගේ ලෝකය සම්පූර්ණ කළා. අතීතයේ තිබුණු හැම සැකයක්ම හැම වේදනාවක්ම සහ වැරදි වටහා ගැනීමක්ම අවසානයේදී අලු වී ගිහින් තිබුණා. අවුරුදු 33ක් වුණ අර්ජුන්ගේ ශක්තිමත් ආදරණීය රැකවරණය මැද අවුරුදු 23ක් වුණ යුවීගේ අසීමිත මාතෘ ප්‍රේමය සහ පීතෘ සෙනෙහස මැද ඒ පුංචි පැටව් දෙන්නගේ සිනාහඬින් එයාලගේ ජීවිතේ අලුත් පරිච්ඡේදය මෙසේ ලස්සනට ආරම්භ වුණා. ඉතින් කොටස් 3ක් පුරාවට අර්ජුන් සහ යුවීගේ ආදර කතාව එක්ක රැඳී හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ජීවිතේට මොනතරම් බාධක ආවත් ඇත්තම ආදරයේ ඉස්සරහා ඒ හැමදේම ජය ගන්න පුළුවන් කියන්න මේ කතාව හොඳම සාක්ෂියක්. මෙන්න මේ වගේ තවත් ලස්සන ආදර කතාවකින් අපි ආයෙමත් හමු වෙමු.